Ayo ke sana, tapal leda nundu. Helmet galo ba? Helmet ada. Kopi ini kan sering gitu. ඉදිලා නම් ඉතින් මා ඉදිලා තියෙන තරම් මේ කැප් කේස් එක අපේ කැප් එක අපි දැන් යන්නේ මේ නියෝදයක් කඩන්න. ඒක තියෙන වෙලක. යාළුවෝ කට්ටියත් එක්ක යනවා දැන්. ගිහලා බලමු. කැලේ හැබැයි මේ අට කැලයක් තියෙන්නේ. ගිහලා බලමු. පුතින් නෑ. මේදී බයි. මේදී බයි යටි නල්ලා. බොඩු දිනනවා. රන්වන් පාටයි සමනලය. ඉලක්කෙන් පේන්නේ. ඉතිවාරක් කරමුනේ. තවයක. උග දාන්න. තියන්නේ. නිවදේ තියෙනවා. දැන් ෂේප් එකේ කඩා ගන්න තමයි තියෙන්නේ. මස්සු ටික කලබල වෙලා ඉන්නේ. ඉතින් දන්නෙත් නැහැ. කොහොමද දැන් වැඩේ පටන් ගන්න? ඉස්සෙල්ලා දුමක් දාගමුනේ. ඊමෙල කඩා ගන්නවා. මෙයා තමයි දැන් කඩනවා කියලා ආවේ. වෙයින් චරිතේ. අර්ධමල්ලි ඉස්සෙල්ලා පාදගෙන ඉන්න වේද දුම දාලා ඉන්නවද? ඔව්. අටපට්ටමක් දැම්මේ. මොකද අම්මට දෙලි. වන්දිම පල්ලෑ. යද්දිනේ ලැබුගින්නක් වගේ තිබ්බොත් ආයෙ ගහන්න පෙට්‍රල් ටික බයිකින් අතට දාලා අම්ම තැන්ටම ගිහින් ඔඩි ගී ගඩිය ඔඩි වන්නම් වෙන්නේ නැහැ වතුරත් නැහැ. අන්නේ මෙහෙම දාන්න. හරි දැන් බඩු හම්බ වෙනවා. යන්නේ නැද්ද බං? හෙල්ලෙන්නේවත් නැහැනේ. මේ දමිත අහු තියලා පිඹිනවා ඇතුළට තුම. අඩු කීර ගහට අවුලයි මචං නේ. අර බෝල් ගහට. අන්න ඒක තමයි හරියන්නේ. දැන් හරියන්නේ. පිපිනව චුට්ටක්.
උන්ට එන්නත් ඉඩක් තියපන් ඈ. මේ ළඟ හැමදැනම දුම තියෙන එක හොඳයි. කන්නේ එතකොට. ළඟ දුම තියෙද්දි කන්නේ යනවා බයි. ඔය ඉඩක් දියන් යන්න ඉඩ දියන් චුට්ටක්. හරි. නේ යන්නේ බා දුංගාලවත් එලවන්න බෑ කියන්නේ මේ අමාරුයි ගිනි ගන්න දමිතා අමාරුයි ගිනි ගන්න යන්නේ ඒක තමයි කියන්නේ මේ තෙනින් ගහ පෙර ළඟ තියෙන හොමෝ ඈ වරන් කඩද්දි නිකන් කඩද්දි නම් දෙයි දීන් ගලවට ඉඳගෙන අපිට ගින්දර නෝ ඉනිග හැමතැනම ඊට පස්සේ නිවන් හම්බෙන්නේ ඔව් ඒ කඩේ දුන්නත් තිබ්බද ඊට හිතයි නිදහන් ගන්නවා කියලා සාත්තු කරලා මේ ඈ අතන අවුලනවා පොඩු මෝර ඇවිදින්න නෙවිලෙන්නේ ඈ ගිහින් නෑ කොහින්ද පොඩි ඈ පැනිත් නෑ නැත්තේ නෑ ඉන්නවා කොහෙන් ගිහින්ද දන්නේ නැහැ එච්චර ඉඳලා නැහැ වගේ ඉන්නෝනේ අනිල බලන්න ඔය තමයි ඉද්ද මම හිතන්නේ ඇතුලේ ඉන්නේ ගොඩක් නේ උඩට තියෙනවා වගේ ඈ තියෙනවා මම හිතන්නේ උඩ තියෙනවා බා මේ මේරි කරනවා බලන්න උන් ඉන්නව කරියා හිටපන් අඩෝ කන්නේ නෑ බා ඈ මේ හැරේ තියෙන්න ඕනේ බා නෑ ආ ඔය තමයි ඔච්චර තමයි කයි දෙකයි තුනයි අද හතක් විතර තියෙනවා
මොකද දැම්මොත් විදියද? කොටක් අයින බලන්න ඇනලා බලන්න කන ඉතින් පොල් කුරේ. පොල් කුරයක් අයින එක පොල් කුරක් යනවා. පොල් කුරේ කියනවා. පැණි තියෙනවා පොල් කුරේ එනවා පැණි. මේකෙන් අයින් දෙපා කැඩෙනවා බා. බඩු තියෙනවා. ඈ? තියෙනවා. පැණි? අඩු පැණි තියෙනවා මේ. මේ. බඩු තියෙනවා. ගන්න දුඹ ගන්න. කොයි බන් දුම පැණිමයි තියෙන්නේ බං. ගනි. මේ ඔය ගන්නලා. මේ උඩ කැල බලහංග. උඩ කැල බලහංග. උඩ ටික. නෑ. උඩ ටික. මේ වදවලට හානියක් වෙන්න දෙන්න එමීර කඩ. අමිට කියලා. ඈ? කකුල පිච්චුණා. පැණි තමයි තියෙන්නේ. පැණි තියෙන්නේ නැහැ. හරි කන්නේ නැහැ බා. නිතර පැණිමයි තියෙන්නේ. දමිත් මේ වදේ නම් මේවා කරන්න එපා. මේ ඔක්කොම ටික එලවමුද දැන්? දැන් හොඳට දුම දැම්මේ. ඇති දැන් ඔහම තියනවකො. අය කඩන්න ඕනේ පොල් ගහ. ඔහම තියනවද දමිත්? මේ අනිල්ලය. මොකෙන් හොඳට දුම එන්නේ. මේ කල්ලගනින්කෝ. දුම්මේ ලකදාගන්න. පොල් වල ලක. වැඩි වෙලා තියන්න බෑ මම පැණි බොනවා ඈ. ඉතුලා අකුල. අම්මෝ. අම්මතනම පිච්චුණා. අම්මෝ. දැන් ඉන්ඩෝවට සංස්කරණය කරන්න යන වීඩියෝ එක. පැණි. උඩට වෙන්න තියෙන බා. උඩ තියෙනවනේ. හා වදේ තව උඩ තියෙන. ඕ වේ අයියෝ වැන්නේ. ඔය තියපන් ගන්න ආවේ. පැණි මොයි දින්නේ. අතිරි වෙන පැණි ගොඩක් තියෙන. හිමීට ගන්නේ. මේ කඩලා ගත්තේ නේ ඔය එකේ. හිමීට ගන්නේ මට. වා. තුලියකෝ. තව තියෙනවනේ. ඉන්නවද මැස්සෝ? මේ මැස්සෝ ඉන්නවා. හිමීට ගන්න. අයින්කෝ. තියනවා කුරුම රස්සන මේ උඩට හිමීට කරමුද බා? උඩට හිමීට කරමුද? Neng පැණි මැදි නෑ ඔහොම තියෙනවා අර කුඩ නෑ යන්නේ අයියා මේක දාන්න නෑ පැණි බර ඔකේ තියෙනවද නෑ ඔහොම කේල් කොලේම තියෙනවා මේ තව සොමින්නේ ගන්න කේල් කොලේ තියෙන අවුලක් නෑ බා තව ගෙනත් තියෙන බඩු නමි තාය නැද්ද මේ උඩට තියෙනව නේද තව මේ බලව හරවම මේ ඒ තියෙන්නේ සුපිරි
දාපන්. නියමනම තියෙනවා. අවසාන එකද? මේ උඩ කියනවා දාමින් තමයි. සුපිරියක් ගෑ. කැල්ල කන අනිල්ල. මරු. ඔව් පැණි වැටෙනවා. ඒ මත් වෙන මේ. තව තියෙනවා අතල. බලන්න බෑ. මෙහෙම නම් සෙට්ටලා නෑ පුතේ. තව තියෙනවා අතල බෑ. පැණි රහ වැඩිකම තිත්තයි බා. අල්ල. තව තියෙනවා අතල. මේ තිබ්බ පොඩි කෑල්ලක් දියන්කො මේ මේක. මේක දාපන් පොඩි කෑල්ල. මං ගිටින් දෙන්න. ඔය නැද්ද ඔය? ඔය නේද? හා? තියෙනවා ආම. තියෙනවා? කරගන්න. අර කෑල් තියෙන. මේ ඔහොම ඊට මම බලන්න. බලන්න බෑ. ඔහොම ඊට පස්සේ මෙහෙම බලපන් මෙහෙම. මම බලන්න බා. පැත්ත ගහන්. වදේ දිග ඉන්නේ. ආර පැණි වැටෙනවා බා. අඩෝ. මේ හිමින් කපහන්. හිමින් කපන නැත්නම් කඩා වැටෙන බිමට. මේ මම පැණි. උඩ තියෙන්නේ. දැන් මං කපන්නේ. මේ ඔව් බලන්න. මං කියා ඔය එකක් දාපන් මේ මේක. මේ පැණි බේරෙනවා බා. කෙලින් වැටිච්චාම වෙන්නේ ඒකයි. උඩ තව උඩට තියෙනවා කියලා. සොපින් මේ ඔහොම ඊට දාන්න බෑ දාන්න බෑ. බිමට දාන්න එපා. සොපින් එක. නෑ බා. මේ පැණි වැක්කිරනවා බා. අනිල්ල අයියා. ඕකටම දාන්න. පැණි ටික අපරාධ බා. අහසෙනවා. ගනි. සොපින් නැද්ද? ආ සොපින් නැද්ද? අය නෑ. මේ බලපන් පැණි බා. අර බෝතලයක් තිබ්බේ. මේ අර බෝතලයකට මම ටක් ඒක ගෙනවනේ මෙහෙට වතුර බෝතල. පවරේ කරලා ගන්න යන්නේ. හරි මේක දාන්න මේක දාන්න. තව කොලේ කරලා ගන්න. පොරාද කෙනි බා. ඉතින්ද මේ වදක උඩ තියෙන කොට එන්නේ තියනවද? ගොඩක්. ඔව්. මොකද? එන්නේ නේද? ඒක කන්න බෑ බා මත් වෙනවා. නේ? පොරෙන් ගහලා ගන්න මෙතන. අපරාධ පෙන්නේ අර ඔක්කොම කරනවා. උඩට වෙන්න තියෙනවා. අත් දාලා බලන්න උඩට. තියෙනවා මේ. පොඩ්ඩයි ඉතින්. පරාද බා. අර බෝතලේ ගන්න. බෝතලේ දිනා මේ. ආයිද්දාගේ. පැණි කන්න ඉන්නේ උන්. අය නෑනේ. අඩෝ කිලෝ ගාණක් තියෙනවද? දැන් තියෙනවද? පොරපාරක් ගහන්න බෑ. අනිල්ල අයියා. මත් වෙනවා බකා බම්බ. නැත්te තමයි. අර දෙක කලින් ඉන්නේ. අපරාධ. මේ ටිකද? මේ ඒ තියෙනවද? තියෙන. වදේ මොල්ලාරේ දින උඩ. තිත්තයි දන්නේ නේ. ඉතින් හරි කරනවා. තව තියෙන උඩට.
ගනින්කෝ වර දැක්කේනවා බා මේ මෙතන තියෙනවා බං කිලෝ 3-4ක් කිලෝ වර ගන්න ඔම්මෝ මම වෙරි වගේ ආයි නැද්ද ආයි නෑනේ රා වැටුණට පස්සේ මැස්සෝ ගැනවත් ගවනක් නෑ මේ අඩෝ මාර කරක් තියෙන්නේ නේ තව උඩට තියෙනවා වගේ මට නෑ අපිට ඇති නේ දේ උනාද අඩෝ ඊට පස්සේ මේ යකෝ මේ මැස්සෝ මෙතන ඒ ඉන්නේ මචං දැන් වදේ නෙමෙයි ඔය ඉන්නේ නිකන් ඉල්ලද ඔව් නෑ මට එදින තව තියෙනවා උඩට අද්දාල බලන්න වදේ මට දැන් කන්නේ පැණි අතේද බා ඊපා දුමත් නෑ දැන් ඈ දුමත් දා කොන්ටක් ගාලා මම නම් කියන ඔතනින් අර කඩන්න දෙපා බා දෙපා බා ඇති උන්ට ඔය ටික ඇටි ඇටි මේ ටික වහමු අපි මම දන්නේ තව තියෙනවා උදාගෙනම ඉස්සරම්ද කලබල වෙලා මැස්සෝ දැන් ඉන්නේ හරස හරසමල් ඕක දැන් ඔහොම මිරිකලා අරන් යන්න බෑ මිරිකලා අරන් යන්න අපේ අරේ කොහේ හරි අරන් ගිහින් මිරිකමු ඔව් මිරිකලා දාගමු බෝතල් වල අපේ ගෙදර හරි ඒකට අරිය මෙතන පින් එකක් අරන් යන බෑද කඩින් ටක් ගාලා ගිහලා ඔව් තියෙනවා ඇයි shopping නෑ මේ මෙහෙම අරන් යන්න බෑ කොහොම අරයි මම නංගිලා ගෙදරින් අරන් එන්න අරන් යන්න ටක් ගාලා මේ එයාට මේක දුන්නට කමක් නෑ බයික් එකේ යතුරක් දියන්න අතන දැන් ආයෙ එනවද ඈ මේ උඩට ගෑනලා ටිකක් බලමු නෑ නේද උඩට තියෙනවා මට හිතෙනවා නෑ මැස්සොත් දැන් ඉන්නේ බා මැස්සොත් දැන් ඉන්නේ හිටයි බා කොහොම මාළු වලින් හදුවත් දන්නේ නැහැ කොහොම මාළු වලින් හදුවත් දන්නේ නැහැ පැණි මෝරලා හින්දාද දන්නේ මේ උඩට බලන්න හරසමල්ලි දා උඩට අද දාලා උඩ හිටයි උඩ ඉන්නව තමයි මැස්සෝ එහෙනම් තව තියෙනවා යනවා යන්න ඕන දැන් වදේ අයින් වුණානේ නෑ නෑ බැඳිනවා ආයෙ තැන ගෙල්ලනවා ආයෙ උතන බඳින්නේ නෑද තාවකාලික දැන් ඔක ලොකු මැස්සා ඉන්නවනේ ඔය මැස්ස තමයි වැට කරගෙන ඉන්නේ ඔය ඕක දාන්න බෑ බෑ මේ නම් මට වද හරිය පැණි හරිය නෙමෙයි මේ තියෙන්නේ මේ තියෙන්නේ සුපිරි මී පැණි මේ ඈ අය ඔරිජිනල්ම මී පැණි මේ හැබැයි එකම අවුලක් තියෙනවා හිටයි මේ පැණි මෝරලා පැණි මෝරලා වෙන්නේ නැති පැණි තිත්තයි ගොඩක් කියමු නේද ඔව් ඈ ආයෙ තින් බොරු කඩලා දැනේ අවුතින් එහා නෑ ආයෙ පැණි හිටයි බා කොහොම වලින් හදලා ගමන්ද ඒක පැණි නෑ ඒ මේ ටික මෙතන තියෙනවා ඒ ගෑවිච්ච පළවෙනි පාරට නිවදයක් කරලා මම කන්නේ අත්තම නිවන ස්වභාවික මේ පැනේ මැස්සන්ට ලොකු උණුතරක් කරෙත් නැහැ දුඹ ටිකක් දැම්මම පස්සේ මැස්සරේක අරකින් උඩට ගියා අර කොටෙන් උඩට ගියා මෙයාලා මේ හැරේ ඉන්නවද කන්දේ උඩ හැරේ අප පරිස්සමට බදරි කඩා ගත්තා වල තිබ්බද වත 10ක් විතර තිබ්බනේ පැණි වත තිබ්බා 10ක් විතර අනිත් ඒවා නැසි වල භාගයක් කරන් ගියා ඒ ලස්සනට අපි වැඩේ කරා
ඉතින් මතක ඇතුව රාමුවෙන් පිට YouTube channel එක subscribe කරලා තියාගන්න මේ වගේ ලස්සන වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඔයාලා දැක්කනේ ඊවදේ කඩපිඩිය සහ පැණි තිබ්බේදී හැබැයි මේක එකම එක කේස් එකක් තියෙනවා මේ දන්න කෙනෙක් මොනවා හරි මේ කමෙන්ට් එකක් දාලා තියන්න මේ පැණි පට්ටම තිත්තයි. මේ වදයක් වුණාට පැණි තිත්තයි. මේ වදයක් කියන ඇත්තම මේ පැණි රහ තියෙන්නද? දෙක මේ පැණි රහ නැහැ. පැණි තියෙනවා ඇති වෙන්න. පැණි තිබ්බට පැණි ටික පට්ටම තිත්තයි. හේතුවක් දන්නේ නැහැ. හරි එහෙනම් දන්න කෙනෙක් මොකද ජය වේවා. ඊළඟ සර්ණයි දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. ඒකට හේතුවක් මොකද්ද කියලා. බයි. මචං මොකද හිතන්නේ වැඩේ ගැන? ඈ? මං හිතන්නේ කොහොම කොළ වලින් තමයි හදලා තියෙන්නේ. ඔව් අනේ වල කරන්න එපා. ඔව් බෙහෙත්. ඕක මේ කෙලින් යලන්න. ලික් අද. මේක කාලා බලන්න. මම පැණි නෙව වගේ නැහැ. නුව හකුරුවලු. තාත්තා තමයි ඔව් පැණි නෙවියන්නේ. මේ දැන එකෙක් විද්දා මට ඇඟිල්ල දාලා දැස්ස. අකුරු වෙලා තියෙන්නේ. අර වහයිම. ඒක තමයි. ඉතර අපේ පැණි කරලා මේ වදෙන් කාස්තු බංගෝට කරලා බෙහෙත්. දමිතා කිට්ටු වෙන නෑ. මොකද කියන්නේ? බබ දැස්සා. හොඳයිද? හොඳයි? හොඳයි කියන්නේ අනිත් මොකද වැඩේ දෙන්නේ? සුපිරි? සූපිරි. ඉතින්ද? මොකද කියන්නේ මම කියන්න බෑ. කියන්න බෑ නේ මොකද? පිට්ටු වගේ. මම අයි මේ පැණි තිත්ත වෙලා තියෙන්නේ. ඈ? තිත්ත වෙලා තියෙන්නේ. කොහොමද? ඈ? කාලේ නෝන.